Hi guys! Welcome to our YouTube channel. ඔන්න ගොඩ කාලෙකට පස්සේ අපි ආයෙත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද සචී වෙනුවට ඉන්නවා සචීගේ මල්ලි. ඉතින් ඔයාලා දකින්න ඇති මොනවා ගැනද අපි අද වීඩියෝ එක අරගෙන එන්නේ කියලා. ඔන්න ඉතින් පාස්කුවෙන්ද අපි දෙන්නට හම්බුණා පාස්කු බිත්තර. ඉතින් මොනවද මේවට ඉතාලියෙන් කියන්නේ? Uova di Pasqua. uova di Pasqua. ඉතින් මට දෙකක් හම්බුණා. මේක හස්බන්ඩ්ගේ, මේක පපාගේ. ඔයාලට කාගෙන්ද හම්බුනේ? මේක අයියාගෙන් මේක පපාගෙන්. ඉතින් අපි අද මේ වගේ ඔයාලට එකක් ඕපන් කරන විදිය පෙන්වන්න හිතුවා. මගේ එකකින් එකයි, මල්ලිගේ එකකින් එකයි. මොකද අද සෙනසුරාදා හෙට තමයි පාස්කු මංගල්‍ය තියෙන්නේ. ඉතින් ඔයාලා එක්ක වීඩියෝ එක ෂෙයා කරගන්න ඕන නිසා අපි දෙන්න හිතුවා අදම මේක කඩනවා කියලා. ඉතාලියේ පාස්කු දවසට මේ පාස්කු බිත්තර කියන්නේ මේක චොකලට් වලින් හදපු බිත්තරයක්. ඉතින් මේව බෙදා ගන්නවා පාස්කුවට එක එක්කෙනා තෑගි විදිහට දී ගන්නවා. ඉතින් මේක දෙන්න හේතුව කියන්නේ මනුස්සයාගේ උප්පත්තිය සහ මරණය සිහිපත් පුනර්ජීවනය සිහිපත් වෙන්න කියලා තමයි කියන්නේ. ඉතින් මේ වගේ ඇතුලේ මොනවා හරි තියෙනවා. ඒ කියන්නේ බිත්තරේ කැඩුවොත් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් නේද? එක චොකලට් එකක් හරි මොනවා හරි gift එකක් හරි මේ වගේ ඇතුලේ තියෙනවා. ඉතින් අද ඔයාලට මම එකක් අල්ලලා පෙන්නන්නම් මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. මගේ අතේ දැන් තියෙන්නේ Ferrero Rocher චොකලට් බ්‍රෑන්ඩ් එකෙන් හදපු බිත්තරයක්. ඔය ආසම ගේම් එකේ බිත්තරයක් නේ? ඔව්. මොකද්ද ගේම් එකේ නම? Squid Game. හැබැයි මගේ ආසම බිත්තරේ එක. ඒකනේ මෙයාට ස්ක්විඩ් ගේම් එකෙන්ම බිත්තරයක් මෙයාට හම්බෙලා තියෙනවා. ඒ ආසම ගේම් එක. මුලින්ම ඔයාලට කඩලා පෙන්නන්න යන්නේ මල්ලට හම්බුනේ බිත්තර දෙකෙන් එකක්. අද දවසේ අපි කියවනේ එකයි කඩන්නේ කියලා ಜಾති හතරෙන් එක එක තෝරගෙන කඩන්නේ. ඒ කියන්නේ බිත්තර දෙකක් ඔයාලට කඩලා පෙන්නනවා. ඉතින් අපි මේ දෙකෙන් අද මොකක් හරි එකක් කඩනවා. ඉතින් අපි දැන් හිතා ගන්න බෑ මොකද්ද ඔයාලා එක්ක බෙදා ගන්න කියලා මේක කඩලා අපි ඉඳ 10 20 ගණන් කරලා එකක් තෝරගමුනේ. මම බලමු. ඔය ගණන් කරලා මම ගණන් කරනවා. 10 20 30 40 50 60 70 80 100 මේක ගිය. අද අපි කඩන්නේ ආසම විතරේ කඩමු. මේ කඩමු නේ. මොනවා තියෙද දන්නේ නැහැ මේක ඇතුළේ අපි කඩලා බලමු. ඔය කඩ ආගේ කනේ. ඉතින් පාස්කෝඩ් කලින් මේ ආසම විතරේ කඩන් දුන්නා ඔයාලා හින්දා. ස්ක්විඩ් ගේම් වලට ආසයි කමෙන්ට් එකක් දාගෙන යන්න ගහනවා කවුරු හරි ඉන්නා නම්. මම මේක පොට්ටක් කරලා පොට්ටක් දෙන්න. අයියෝ. මේක කරගමු. කනලා හරුණා. මේක මියුසික් එකක් දාන්න ඕනේ කරනවා. ඔයා හැමතිස්සෙම කියන සින්දුව ඔයා කීකේ කඩන්නේ. ඔන්න මල්ලික එක ඕපන් කරගත්ත විතරයි කැඩුවේ නෑ. මම හිතුවා මේකත් ඕපන් කරලා දෙන්නම එකට කඩනවා කියලා විතරේ. එහෙනම් මේකත් ඕපන් කරලා බලමු. මං ගාව තියෙන්නේ නම් Ferrero Rocher එක. අද මම ඕපන් කරන්නේ. පපාගෙන් හම්බෙච්ච විතරේ. ලොක් සපෝට් එකක් දෙනවා මට මේකට. හා. ඕකේ ටේප් එක දෙන්න. මේක වාෂ්ද? මේකේ මැද්ද තියෙන එක තියෙනවානේ. ඔව්. මේකේ මේ බිත්තරේ මැද්ද තියෙන එක නම් මේකේ දාලා තියෙනවා. ඒ කියන්නේ ඒක සර්ප්‍රයිස් එකක් නෙමෙයි. මේක නම් මොනවද කියන්න දන්නේ නැහැ. මේක නම් කතරක් ඕන වෙනවානේ. අප කතරක් අරගෙන. කපන්න වෙනවා. ලොකු ටේප් එකක් ගන්න.
අපි දෙන්නගේ බිත්තර දෙක ඕපන් කරගෙන ඉවරයි. දැන් ඉතින් අපි මේ දෙක කඩන්න තමයි යන්නේ. මුලින්ම මේක කඩලා බලමු. මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා අපි දන්නේ නැති නිසා ඒක සර්ප්‍රයිස් එකක් ඉඳ ඒක මුලින්ම කඩලා බලමු. මේක ඇතුලේ තියෙන එක නම් ඒකේ කවර් එකේ ගහලා තිබ්බා. දරට තට්ටු කරනවා. ඔන්න මල්ලිගේ පිටරේ කැඩුවා. ඔයාලා දකින්න ඇතිනේ. ඒකේ තිබ්බේ මේ ස්ටිකර් එකක්. ඔයාලට පේනවද දන්නේ නැහැ. ස්ටිකර් එකක් නේ. ඔව්. ඒක මේ බලන්න ඒක මේ පැකට් එක ඕපන් කරන්න. ඒක විතරයි මේකේ තියෙන්නේ. පිටරේ කැඩුවාම මේව තමයි තියෙන්නේ. මේ කන්න තියෙන්නේ. මේක මම කනවා. එපා. ගහකෙන්. මේක චොකලට් එක. මේක චොකලට් එකේ රහ එන්නේ ඒක. හොඳ කරලා කනවා. දැන් කඩලා යන්නේ මේක මගේ එක. ඒක ඇතුලේ තියෙන එක නම් මොනවද කියලා අපි දන්නවනේ. ඉතින් කඩලා බලමු මේකේ. අපි දන්නවනාට ඒක ඇතුලේ නම් හෙල්ලෙනවා. ඇනද? ඔව්. කඩලා බලමු. මගේ මේ පළවෙනි එක්ස්පීරියන්ස් එක මේ මගේ පළවෙනි පාස්කුවනේ ඉතාලියේ පාස්කු මංගල්‍ය එන්න බලන්න මෙතනින් අරින්න. ඔව්. බලන්න මෙතනින් හයියෙන් ගන්න. මිටියක් කොනේ නෝ ඒකට. ඔලුවෙන් ගන්න බලන්න. අන්න ඇරුණා. ඒකේ වුණාට ඔයාගේ එක වගේ ලස්සනට ඇරුණා. ඒක නම් චුට්ටක් අර කවුද ෆෙරෝර එකේ වයිට් චොකලට් එක. මේකත් වයිට් චොකලට් දාන්නේ නේ. ඉතින් ඔන්න කිව්වා වගේම අපි පිටර දෙකක් කඩලා ඉවර කරා. ඉතින් ඔයාලා එක්ක බෙදා ගන්න ඕනේ හින්දා මේ දෙක අපි හෙට කඩනවා. ඒකත් අපි ෂෝට් වීඩියෝ එකකින් අරගෙන එමු නේ මෙයාලට. TikTok එකේ දාන්න. TikTok එකේ සචීෂයා අපේ Facebook page එක තියෙනවා. ඒකේ අපි ෂෝට් වීඩියෝ එක ඔයාලට ෂෙයා කරන්නම්. මේකේ ඇතුලේ තියෙන්නේ මොනවද කියලා. මේක දාලා නෑනේ. මේකේ නම් දාලා නෑ මොනවද තියෙන්නේ කියලා හරියටම. ඔය බලන්න. නෑ ගාලි ගොඩක් තියෙනවා. ආමින්න අපිට PlayStation එකක් තියෙනවා නම් මේකේ ප්‍රීමියම් එක හම්බ වෙනවා. ඔව් ගහලා තියෙනවා නේ. නැත්නම් KitKat bunny එක හම්බ වෙනවා. bunny එක හම්බ වෙනවා. ඒ කියන්නේ මොකද්ද කියලා හරියටම කියන්න බෑ. මේ ගහලා තියෙන වගේ එකක් හම්බ වෙනවා කියලා දාලා තියෙනවා. ඉතින් ඒක ෂෝට් වීඩියෝ එකකින් හෙට බෙදා ගන්න. මේකත් අපි කඩන එක මේ දෙකේම ෂෝට් වීඩියෝ එක අරගෙන එන්න. ඔයාලා අපේ වීඩියෝ එක එන්ජොයි කරා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා හැමෝටම සුබ පාස්කු මංගල්‍යයක් වේවා. Buona Pasqua. Ciao.